පළවෙනි දවසේ දන්සල් ටික. ඇත්තිතරම් මෙතනින් එහාට මෙහාට ගියාට අද තමයි හරිම ලස්සන දැක්කේ. නෑ අයිස්ක්‍රීම් දෙකටම සමානව සලකනවා. අපි දැන් යන්නේ මගේ යාළුවව හම්බෙන්න. තාත්තගේ මෙගා සයිස් ජැකට් එකක් අරගෙන. යයි. ඉතින් කිරිබත් දන්සලක් හම්බෙලා ඉතින් මටත් කෑල්ලක් අරන් ඇවිල්ලා. අන්න හොඳ යාළුවෝ. අන්න මොකක්ද දක්වන්න අදහස? ඉතින් ආවට පස්සේ කියන්න. මොකක්ද අන්නේ? අපේ තාත්තගේ මෙගා සයිස් ජැකට් එක අරන් ආවා. හරි. මේ මේක හෙන ලොකු. ඔව් පේනවා. හොඩයි. මේක හෙන ලොකුද? 6 hours later. ඉතින් මේ දෙකට දෙන්න කියනකොට අපි යන්න මේ දෙන්න මගේ මල්ටි කලර් හෙල්මට් එක. හෙල්මට් එක රතු පාටයි. හැබැයි ඒ වුණාට මට හැමදාම එන්නේ ඔලු බක්කෙක්. මෙයා ලස්සන හෙල්මට් එකක් දාගෙන මට ඔලු බක්කෙක් දෙන්නේ. ඉතින් මං ගන්න මම වයිසර දාගත්තා. ඔයා සල්ලි දුන්නා. ඒ වුණාට තේරෙන්නේ මම. බීම් එකට මොකද? බීම් එකට මට හැමදාම හදලා ගෙනත් දෙන්න. මං එන වෙලාවට මං අනිවාර්යෙන් මෙයාට බීම එකක්. මෙයා මාරම බීම පෙරේදෙක්. ඒ ටිකක් තියලා බැද්දා. අද උදේ අම්මට ටිකක් දුන්නා. අම්මා ආවිල්ලානේ ගියේ. අපේ අම්මා නයිට් ඩියුටි අද. ඒ හින්දා අම්මට දන්සල් වඳින්න එහෙම යන්න වෙන්නේ. අම්මටත් එක්ක අපි අරන් එනවා. තාත්තලා යනවානේ. තාත්තයි නංගි යනවා බයික් එකේ ස්කූටි එකේ. එතකොට මගේ යාළුවා යනවා. එතකොට තාත්තත් අරන් එනවා. මාත් අරන් එනවා. අපි දොරන් ටික හෙට බලමු. හානේ? අපිට ගමන් යන්න ඉස්සරහ කියලා ඇහුවොත් මේකට එන්න. ෆොටෝ ටිකක් විසක් බලන්න යනවා. මෙතන තියෙන ළමයි කැම්ප් එකේ පන්සල. සාමාන්‍යයෙන් මේ පන්සලේ කූඩු ගොඩක් තියෙන පොසොන් එකට තමයි තියෙන්නේ. මේ පාර වෙසක් එකට තියෙනවා. නේ දෙකයි. අන්න තාත්තන්ලා තියෙනවා. මොනවද? ඒක රතු පාටයි. අන්න. Thank you. සරුවත්. අදල්ලා මගේ මේ ජාත්‍යන්තර පාට දෙක දාන්න ආවේ. අයිස්ක්‍රීම් පොලිමක් හැබැයි ඒකේ පොලිම නම් දිග වැඩි. තව අයිස්ක්‍රීම් දන්සලක් තියෙනවා. ඒක නම් 3ට තියෙන කියලා තිබ්බා. අපි යන තැන් මොනවාද කියලා මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙන්නේ. ඔයාලා ඒකත් බලන්න. එතකොට ඔයාලට තේරෙයි වීඩියෝ එක අන්තිම වෙනකම් බලන එක ගොඩාක් වැදගත් කියලා. අම්මට එකක් ගත්තා. මේක නම් ළමයි මං හදාගෙන ආපු එකක්. ඔන්න දන්සලක්. තව එකක්. ඒකත් බීමනේ. කෑම බීම වලට බෑ කියන්නේ කොහමද? එන්න මේ පැත්තට. ස්ටෑන්ඩ් එකයි ඉක්මනට යන්න අයියේ. ඔව් අයියේ. ඒක තමයි කඩේ තියෙන්නේ. දන්සලක් අයියේ. දන්සලක්. අයිස්ක්‍රීම්. හරි මම බැස්සා. මේකේ මේ දන්සල් ටික ඔක්කොම තිබ්බ හෝමගම අවටයි කඩුවැල අවටයි කඩවත මායිමයි. ඒ ආශිත විතරයි අපිට යන්න ඕනේ. ඊට පස්සේ හවස තමයි අපි ඇවිදින්න ගියේ.
දන්නේ නැහැ. අපි බරක් කියන්නේ. කමන්නේ ආයි කොම. අයිතින් නැකම්. අපි දැන් යන්නේ කොට්ටා පැත්තට. මොනවාද? මඤ්ඤුකා. මේ මොනවාද? වද්දන්සලා. බුදු අම්මෝ පොලිම. මෙතෙන්ට එනකන් ඉන්නවා. මේ පැත්තේ රාට තියෙන දන්සල් ටික හවසට තියෙන ටික කවර් කරන්න වෙන්නේ නැහැ. මොකද මේ අපි යන්න ඕනේ ගංගාරාමේ. එතකොට ටිකක් හවස් වෙලා වගේ යන්න ඕනේ. නැත්තම් මේ යන්න බෑ. මෙතන තියෙනවා හෙට ඉන්දියාප්ප දන්සලක්. මෙතන තියෙනවා පාන් දන්සලක්. ආශිර්වාද කරන්න ලබා දෙන්න තමයි දෙවියන් කලා ස්වාමීන් වහන්සේ කාලය කිවිලා යනවා. අනේ හදානේ ඒ පහනිසා ඉවරු. කනිසා දන්සලක් අනේ අංගා පටන්ගෙන නැන්ද 3 සිට මෙතන මොනවද දන්නේ තියෙන්නේ? බද්දන්සලා බිය ලොරි වල යන්නේ නේ. ඒකත් නෝන. ලොරි වල ගිහලා තියනවද? ඔව්. අනේ මං ගිහලා නැහැ මටත් ආසයි යන්න. ළමයි මේ අතුරුගිරිය BOC බැංක් එක ගාවත් තොරණක් තියෙනවා. අපිට නම් ඒකට යන්න ඕනේ නැහැ හැබැයි. අඟලින් අඟල දාන්සල් මොනවද මේ? අයිස්ක්‍රීම්. අය කනද? මොනවද කියන්නේ? Come. Come. I come. අම්බුල කියන්නේ? Ah. Animal hospital එකක්. මේ ඉන්නේ security ලා දෙන්න. අන්න තව දාන්සලක් තියෙනවද නේද? අයිස්ක්‍රීම් එක කවුද? මං කනවා. ඔයද තෝන්ද? ඔය මොකද කරන්නේ? අනේ මානේ. හරියට තියන්න. නෑ අයිස්ක්‍රීම් දෙකටම සමානව සලකනවා. මොනවාද අයිස්ක්‍රීම්? පස්සෙන් තරත් කරන්න බෑ. අයිස්ක්‍රීම්. අද අයිස්ක්‍රීම් දාලා. ඒක you like it or not? වැනිලා නේ. වැනිලා දැන් යතියන්නේ අයිස්ක්‍රීම් කියලා. මේ බීම දාන්සලා. 76 වෙනි. මොන හරි කන දෙයක්. මම බහිනවා. නතර කරමු කියලා කියන්නේ? නෑ මම බහිනවා යද්දී. මේ මොනවාද?
ස්ට්‍රීම් එක. හිරුවකින් ඇවිල්ලා ගියා කියලා. හා? හිරුවකින් ඇවිල්ලා ගියා ඒ ප්‍රාදේශීය වාර්තා කරු. මමද? ඔව්. ඉතලා බද්දන් කරා කියන්නේ. නෑ මට තියෙන ප්‍රශ්නේ කරන්නේ. අඩියෙන් අඩිය තියෙන්නේ කොහොමද දවසල්? ඒ මං හිතන්නේ අර මේ බාන අතර 15ක් 10ක් තියෙනවා මට මතකයි. නේද? සෝලගේ බද්දන් එකක් තියෙනවා. අර අපේ ගෙවල් පැත්තෙත් මේ ගෙවල් පැත්තේ කිය පාරක් නැහැ තියුණා. ඔව් ඒක තමයි. ඒ වුණාට මේ මම හිතන්නේ මේ පාර මිනිස්සුන්ට සල්ලි නෑනේ ලොකුවට. මෙතන දිවිල ඉවර කරා. ආද තියෙන්නේ බීමනේ. අය රෝස පාටි කෝප්පයක් ගත්තනේ කා. බලන්න ඉතින්. මෙතන මොනවාද? බීම. අනේ ඇති නේද? බීම තුනම බිව්වා. අයිස්ක්‍රීම් බෝලෙකුත් නෑ හොඳ. ඒකනේ. අයිස්ක්‍රීම් කනවද? මොනේ කනවද? නැවතුවා ගේ. දෙකක් ඉන්න තුනක් දුන්නා. අත්ත? ඔයාව දැක්කම අද ඉතින් දවස මෝකල්ලන් ඉඳලා මහන්සින්ද ඉතුරු දවස්වල ටික වීඩියෝ කරේ නෑ. කොටින්ම මට ෆොටෝ ගන්න එකත් එපා වුණා. පළවෙනි දවසේ 26කට වගේ තමයි ගියේ. මම දවස්වලට දාන්න හැබැයි මාර දිගයි බෝලේ. බත් මේ ඔක්කොම කොළඹ යන්නේ නේද? අනේ හරිම ලස්සනයි. ඒ වුණාට නැවතුත් තව රෑ වෙනවනේ. ඉතින් අපි ගියා. තවත් දන්සලා. වටවල තියෙන්නේ. තව දන්සලා. මේක මොනවද? අයිස්ක්‍රීම්. අපිට හම්බුණා නුවරඑළිය වගේ දුර පැති වලින් එන සෙට්. ඉතින් මේ දන්සල් දෙන එක මාරම වටිනවා. ඒ මොනවාද? බදන්සල් තමයි උඩ නෑ සෙනග. පොලිස් ස්ථානයෙන් දෙනවා දන්සල. කාලි ගොඩ. මොනවද දෙන්නේ? ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ පොසොන් එකට නෙමෙයි වෙසක් එකට තමයි මෙච්චරම දන්සල් තියෙන්නේ. ඒ වගේම මුළු කොළඹම මාරම ලස්සන ඩෙකොරේෂන්ස් ගොඩක් තියෙනවා. ඔයාලා තාමත් පරක්කු නෑ. මොකද මේවා සතියක් වගේ තියෙනවා. ඔය ලොකු කූඩු ඊට පස්සේ වෙසක් කලාපේ හැම එකම 21 22 වගේ වෙනකන් තියෙනවා. ඒ කියන්නේ මේ සෙනසුරාදා ඉරිදටත් ඔයාලට ගිහලා බලන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යෙන් මෙන්න තාමත් ඔයාලා පරක්කු නැහැ. දැන් යන්නේ කෙලින්ම ගංගාරාමෙට. වෙලා තියෙන කෙනෙක්ට පාර දෙපැත්තේ ඕන තරම් බලන්න දේවල් තියෙනවා. මේ තියෙන ළමයි අද ලෝටස් ටවර් එක. එතකොට ළමයි මේ තියෙන්නේ පොලිස් මූලස්ථානය. ඒකත් මාරම ලස්සනයි.
ඔයාලා යන්න එපා. හරියට තැන් ටික මැනේජ් කරගෙන ඉවර වෙලා යන්න. ඒක ඔයාලට ලේසි වෙයි. අපි දැන් ඉන්නේ සිරසානම් මාමි වෙසක් කලාපේ එන තැනමයි. වාහනයක් යනවා. අපි ආවා මේක ඇතුළට. මේ සංයම් සාමිකාරමේ කාලි ඩොලරේ එකක් මේ අද මේ පෙරහැරිය වෙන්නවනේ මොකද මීට පෙර අවස්ථාවකදී මට මතකයි මම දන්නේ ඒ තමයි ඉරතමා මේ වෙසක් කලාපේ ඇතුළේ ළමයි තොරණක් තියෙනවා. ඔහල අපිට මේ ගිලන් අතේ ලබා දුන්නේ අපි මේක ළමයි මේ ඔක්කොම ඇද්දල. දැන් මේ කට්ටියත් එක්ක යන්නේ ගෝල් ෆේස්. යන්නේ ගෝල් රෝඩ් එකේ එක මන්දිරයකට අනිත් පැත්තට යන්න බෑ. ඔක්කොම වන් වේ. වෙන ළමයි ශැන්ග්‍රීලා එකේ ඉස්සරහා ග්‍රවුන්ඩ් එක සම්පූර්ණම තියෙන බයික්. පේන දෙක මානක තියෙන බයික්. තමයි ඔගේ නෙමෙයි. දැන් මේ බයික් එක හොයාගන්නේ කොහොමද? මෙන්න මේකත් එක්ක පුළුවන්. සම්පූර්ණ ගෝල් ෆේස් එකේම එදා මිනිස්සු. මට එහෙන කියුට් යාළුවෙක් හම්බුණා. එතකොට මේ තියෙන්නේ කිංස්බරි හොටෙල් එක. Hi
හයි ඊයේ මම හරියටම ගෙදරින් බහිදි 3යි. ඒ හින්දා ඉතින් අද චුට්ටක් උදේවරුව ඉඳලා දැන් හවස 3යි. හරියටම 3යිනේ. 3ට විතර මගේ යාළුවා ආවා. දැන් අපි දෙන්න 3න් පස්සේ දැන් අපි යනවා පොඩි රවුමක් ගහලා එන්න. අදත් තියෙනවා දන්සලුයි අර වෙසක් කූඩු වගේ. අන්න ඒක බලන්න යනවා. නේ. අමින්න අරට පේනවා මගේ පෙරේතකම හින්දා මගේ මිහිරි කටහඬට වෙලා තියෙන දේ. එහෙම කියලා අපි සැලෙනවද? නෑ. අතෙන්ට ගිහිල්ලා මේක මගේ මේක ඔයාගේ බලන්න මගේ එකට වැඩිපුර වැටෙන විදිය මම දන්සල වගත්තා. තව බීම දන්සලක් සවුනේ සවුබ තව එකක් තියෙනවා මොනවද දන්නේ නැහැ යා හබිය තවත් දන්සලක සෑයාවක් තියෙනවා ඒ පාරේ ළඟ තියෙනවා ඔව් මට පෙණිය යනවා මම මේකත් කෑවොත් මට නියුමෝනියා හැදෙනවා කියලා මම සතුටුයි එහෙම තේරුම් ගත්තා. මොකද්ද? ඔයාලට මේ තව ගෑවොත් එහෙම දෙයක් වෙන්න පුළුවන්. ඔව් මට පෙණිය යනවා කොපිකු පොඩි. හා? යන්න නෑ මොනහරි බොන දෙයක් සව් අවුලේ පිටියයි. බීම දන්සල ඔයා තාමත් කියනවද ඔයාට හම්බෙන පොඩි ඒවා නෙමෙයි කියලා ළමයි අපි දැන් ඉන්නේ කඩුවෙල දන්නවද වෙන යනවා තව අයිස්ක්‍රීම් දන්සලා කමුද බැරිද මට හොඳ නැතුනට කමක් නෑ එනට ඕන. යන් අදන් අලර වෙලා අයිස්ක්‍රීම් එක ආරෙ මෙරිස්සුව ඒක නම් බලෙන් ගත්තේ මොකද ඔයාට තියෙන මේ ඔය සීමාවේ ඔය තියෙන අමාරුව දැටියට තවත් ඉස්සරහ දන්සල දෙක කාලා අමාරුයි. මොකද තවත් අයිස්ක්‍රීම් දන්සලක් තියෙනවා ඔයාට සෙම තියෙන නිසා. අනේ නවත්තමු. ඔය එකේ ලොකු පොලිමකුත් නෑ. ඒක හොඳයි. අනේ බබේ මම යන. අනේ නවත්ත. ඔය දැන් මේ ගැන මොකද කියන්නේ? මම ඒක ඉල්ලලවත් නෙමෙයි මට දැන් දෙකක් හම්බුනේ බලන්න. ඒ වාසනාව. ඔයා අයිස්ක්‍රීම් දන්සල් මගාරින්නේ මට දෙක හම්බෙන්න හින්දා නේද? ආන දෙක නෙමෙයි වට එකක් හම්බුණත් වැඩි. ඒකයි මේ නතර කරන්නේ. තවත් දන්සලක් තියෙනවා. මොනවද මන්නේ? ඔව් මට පෙණිය යනවා. තවත් දන්සලක් අපිට ඉස්සරහට හම්බ වෙනවා. මොනවද? බිල කමන්න. ඒ මිනිස්සුන්ට පිසිද්ද වෙනවා. බලන්න තියෙන මේ දන්සල් ප්‍රමාණය වැඩි. ඔව් මට පෙණිය යනවා තවත් බිම දන්සලා. ඒක නාරා. මොනවද දන්නේ? තව දන්සලක් තියෙනවා මොනවද? ඔව් මට පෙණිය යනවා තව දන්සලක් ඉස්සරහින් තියෙන බං. ස්ක්‍රීන් එකක් නිසා අපි නොදැක්කා. මේ වෙලාවේ හස මාළම ලස්සනයි. අම්මසි තව එකක්. අන්තිමට ළමයි දන්සල් ඇති කියලා හිතන තරමටම කෑවා. ළමයි හයි ලෙවල් එකේ තියෙන දන්සල් ඔක්කොම තියෙන්නේ අද. මම හිතන්නේ බත් දන්සලක් මේක. ඒකත් එකක්. බත් නේ? මඤ්ඤොක්කා දන්සලක්. මම පටන් ගන්න නෑ තාම.
පටන්ගෙන නැහැ. ලස්සනයිනේ ලෙන්ස් එක. කොපි. මේ වැස්ස වෙලාව කොපි එක මාර වටිනවා. රෑහින්ද මේ කොපි එක ගොඩක් වටිනවා. වැස්ස වෙලා අයිස්ක්‍රීම් තියෙනවා මගේ යාළුවා ඒකට ඉඩ දෙන්නේ නැහැ මන් දන්න විදියට. මේ පැත්තටත් තියෙනවා පොලිප මේ පැත්තටත්. මේක වෙන එකක් තියෙන්නේ. මේ පැත්තේ තියෙන්නේ මොනවද? අර පැත්තේ අයිස්ක්‍රීම් තින්නේ. මේ බේන විදියට නම් මේක අපි දැන් යන්නේ Havelock City Mall එකේ තියෙන කුඩුව බලන්න. ඊට පස්සේ බද්දන්සලකට ගියා. මේ ළමයි මහර්ගම තොරණ. ඔයාලට මහර්ගම තොරණ හොයාගන්න ලේසිම මහර්ගම බෝධිය කොහෙද කියලා හොයාගත්තොත් බෝධිය ගාව තමයි මහර්ගම තොරණ තියෙන්නේ. එහෙමත් නැත්නම් Google Map එකේ ඔයාලට හොයාගන්න ලේසි ස්පාසිලෝන් එක හරි සම්පත් බැංක් එක හරි සර්ච් කරන්න. ඊට පස්සේ මේ තියෙන්නේ කොට්ටාව තොරණ. කොට්ටාව තොරණ ඔයාලට සර්ච් කරගන්න ලේසි කොට්ටාව පොලිසිය සර්ච් කරන්න. නැත්නම් බස් ස්ටෑන්ඩ් එකත් ආවොත් සර්ච් කරන්න. ඒක පොඩි වෙනස්කම් තියෙන හින්දා පොලිසිය සර්ච් කරන්නක පොලිසිය තමයි හරියටම හරි. පොලිසිය පිටිපස්සේ. මංජකේ ඩිජිටල් තොරණ නම් මාරම ලස්සනයි. බුදුහාමුදුරුවෝ සක්මන් කරනවා වගේම එකක් තියෙනවා. ඒ වගේම ඒකෙත් කතාවක් තියෙනවා. මේක ඔයාලට සර්ච් කරන්න ගොඩක්ම ලේසි. CBL එක සර්ච් කරන්න. එහෙම නැත්නම් highway entrance එක ගාවම තමයි තියෙන්නේ. ඒක යද්දිම පේනවා. ඒක නම් මම දැක්ක විදියට AI වලින් වගේ හදපු එකක්. අතර මේක මාරම ලස්සනයි සහ මාරම ක්‍රියේටිව්. එතකොට මේ තියෙන්නේ හෝමගම තොරණ. මේක තියෙන්නේ හෝමගම බස් ස්ටෑන්ඩ් එකේ. ලොකේෂන් එකක් විදිහට ගත්තොත් බස් ස්ටෑන්ඩ් එක සර්ච් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් NSB බැංක් එක සර්ච් කරන්න ඒත් හරි. එතකොට මේ තියෙන පනාගොඩ ආමි කැම්ප් එකේ වෙසක් කෝඩු ටික ඒක සර්ච් කරන්න පනාගොඩ ආමි කැම්ප් කියලාම ගැහුවාම සර්ච් වෙනවා. මෙයාලගේ නම් පොසොන් වලට මේ එක එක ඔය යාලගේ තියෙන ෆෝසස් වලින් අරවයි මේවෙන් ඇවිල්ලා එක එක කෝඩු ඉදිරිපත් කරා කාලයක්. එතකොට මම දන්නේ නැහැ මේ පාර ඒක තියෙයිද නැද්ද කියලා. කෝකටත් ඒක ගැන අවධානයෙන් ඉන්න. එතකොට එහෙම තිබ්බොත් ඒකට යන්නත් පුළුවන් බලන්න. මොකද ඉතින් ආමි එකේ කිව්වම ඉතින් වැඩක් කියන්න දෙයක් නැහැනේ. මාරම ලස්සනට තියෙනවා. ඒ හින්දා කොකටත් ඇලට් එකේ ඉන්න. ගොඩගම මෙන්න මේ බෝධිය ගාව තමයි ගොඩගම තෝරණ තියෙන්නේ. ඒකත් ඇත්තටම මාරම ලස්සනයි. මේක නම් මම පළවෙනි වතාවට තමයි බලන්න ගියේ. මේ පරිවාර කෝඩුව 810 තියෙන කෝඩුව කොට්ටාව මාළබේ පාරේ ගියාට පස්සේ හම්බෙනවා හතරමං හන්දියක්. ඒකෙන් යන්න තියෙනවා සිරි ධම්මකිත්තිකාරාමය කියලා විහාරයකට. අන්න ඒ විහාරයේ ගාව තමයි මේක ප්‍රදර්ශනය කරන්න තියෙන්නේ. ඒ අවටට ගියාට පස්සේ සමහර තැන්වල බැනර්ස් ගහලා තියෙනවා. හින්දා ඔයාලට හොයාගන්න අපහසු වෙන්නේ නැහැ. ඒ වගේම මේක මාරම ලොකුයි, මාරම ලස්සනයි. ඒ වගේම මේක 21 හෝ 22 වෙනකන් තියෙනවා. ඔයාලගේ අංකල් මේ වීඩියෝ එක මේ කුඩුව කවදනකම් වගේ තියෙනවද? දවස් 10ක්. ඒ කියන්නේ අද ඉඳන් දවස් 10ක්. හරි. ලස්සනයි ගොඩක්. ඒක නම් ඇත්තටම මාරම මහන්සියක් වෙන්න ඕනේ. ඒක නම් සුපිරි. ඔය වීඩියෝ එකේ පේනවට වඩා ඇත්තට මාරම ලස්සනයි. මම පැය භාගයක් විතර එතනට වෙලා බලාගෙන හිටියා. එච්චරටම මාරම ලස්සනයි. ඒ නිසා මං හිතනවා ඔයාලත් අනිවාර්යෙන්ම යනවනම් හොඳයි කියලා. වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාන්න යන්න. එහෙනම් අදට මං ගියා. බයි බයි.